තාත්තා මොකද කිව්වේ අම්මේ? මොකක් ගැනද දුව මේ අහන්නේ? අනේ අම්මේ, ඔයාලට දැන් අමතකද? මේ පාර නිමාඩුවට අපි කොළඹ මාමලා ගෙදර යමු කිව්වේ. කිව්වනම් තමයි. ඒ තාත්තට සල්ලි තියනවද කියලා කවුද දන්නේ? කඩේ ණයටිය ගෙවලා ඔයාගේ ඉස්කෝලේ වැඩවලට වියදම් කරාම සල්ලි ඉවරයි දුවේ. අනේ ඒ කියන්නේ අපි යන්නේ නැද්ද? මම මගේ යාළුවන්ටත් කිව්වා අම්මේ. අද නම් හරිම මහන්සි. කහට කප්පමුද? ඒක නෙමෙයි. මොකද දුව පේන්නේ නැත්තේ? ඔය හිටියේ කාමරේ. ආපු වෙලේ ඉඳන් මාත් එක්ක වලි. ඒ මොකද එකපාරටම? ඇයි ඔයාට මතකද? අපි කතා වුණා කොළඹ මලිලාගේ ගෙදර මේ පාර නිමාඩුවට ගිහින් එන්න යනවා කියලා. මම යන්න වෙන්නේ නෑ කිව්වා විතරයි. කෙල්ල මාත් එක්ක වාද වෙලා කාමරේට ගියේ. කෙල්ල හම්බෙලත් දැන් කොච්චර කාලද? අපිට නිකමටවත් ගොඩ වෙලා ඉන්න බැරි වුණානේ. මම කෙල්ලට තේරුම් කරලා දුන්නා. තාත්තට මේ වෙලාවේ අමාරුයි කියලා. ඔයා දුක් නොවී ඉන්නකෝ. තාත්තේ ඔයා දැන් ආවේ? දැන් නම් තමයි ආවේ. මොකෝ අම්මත් එක්ක රණ්ඩු. මං තාත්තා එනකන් තමයි හිටියේ. තාත්තේ ඉස්කෝලේ නිමාඩුනේ. අපි මාමලා ගෙදර යමු. හරි අපි යමුකෝ. මේ හදිස්සියේ යන්න මහත්තයා ළඟ සල්ලි නෑ නේද? ඒක නම් එහෙම තමයි. ඒත් එහෙමයි කියලා ළමයාගේ හිතෙරිත් දන්නත් බෑනේ. අනික අපි වුණත් සෑහෙන කාලෙකින් ගියේ නෑනේ. මම බැලුවේ සේන මුදලාලිගෙන් පොලියට කීයක් හරි අරගන්න. මොකෝ උනේ? මුදලාලි සල්ලි දුන්නද? අනේ ඔව් දුවලගේ අම්මේ. මුදලාලිත් කියපු ගමන් දුන්නා. දැන් අපි කවද්ද යන්නේ මහත්තයා? මොනවා හරි හදන්නත් එපාය. මං හිතන් ඉන්නේ අනිත් උදේම යන්න. ඒක හොඳයි. කෙල්ල දැනගත්තාම ගොඩක් සතුටු හිතේ. ඔයා මල්ලිට කෝල් එකක් දුන්නද අපි අනිද්දාට එනවා කියලා? මං කීප සැරයක්ම ගත්තා. ඒත් නම්බර් එක වැඩ නැහැ. මොකද අපි දැන් කරන්නේ? නම්බර් එක වැඩ නැහැ කියලා මොනවා කරන්නද? අපි යමු. මට ගෙවල් මතකයි. එහෙමනම් අපි යමු නේද? ඔක්කොම ගත්තා නේද? ඔව් මහත්තයා ඔක්කොම ගත්තා. කොළඹ කොයි වගේද තාත්තේ? කොළඹ ගොඩක් වෙනස් මගේ දුවේ. උස ගොඩ නැගිලි, නිතර මෙහා මෙහා යන වාහන, බලන තැන මිනිස්සු. මම මගේ දුවට පෙන්නන්නම්කෝ. ඔය ඇත්තමද තාත්තේ? මට බලනකම් ඉවසිල්ලක් නැහැ. මට කියන්න බැරුණා. අපිට වෙලාවක් තිබ්බොත් මුහුද බලන්නත් පුළුවන් වෙයි. මම මුහුද දන්නවා තාත්තේ. අපිට ටීචර් පින්තූර පොතෙන් දවසක් පෙන්නුවා. ඔයාට හරියටම මතකද මේක තමයි ගේ කියලා? ඔව් දුවලගේ අම්මේ. මට වරදින තියන්නේ නැහැ. ඔයාලා කාව හම්බෙන්නද? මහත්තයා ඇතුළේ ඉන්නවද? අපොයින්ට්මන්ට් එකක් දාලා දාවේ. ඒ කිව්වේ මහත්තයෝ. කලින් වෙලාව වෙන් කරලා දාවේ. මල්ලිගේ ෆෝන් එක වැඩ නැති නිසා කලින් කියන්න බැරි වුණා මහත්තයෝ. මල්ලි? පිස්සෙද්ද කොහෙද? හිඟා කන්න ඕන නම් අර පාර දිහාට යනවලා. මෙතනට වැදගත් මිනිස්සු වෙන තැන. අනේ පොඩ්ඩක් මේ අහන්න. එයි තාත්තේ මාමා අපිට බැන්නේ? ඒ මාමා අපි වඳුරන්නේ නෑනේ දුවේ. අපි ටිකක් වෙලා ඉඳලා බලමු. ඒ මිනිස්යාගේ නම් පුදුම ලොකුකමක් තිබුණේ. අපිව හිඟන්නු ගානට දාලායි කතා කරේ. හරි. ඔයාලා කලබල නොවි ඉන්නකෝ. මං හිතන්නේ ඔම කතා කරාට ඔය මිනිස්සයාත් ගමක මිනිස්සෙක් වෙන්න ඇති. ගමක මිනිස්සෙන් නම් ওই විදිහට කතා කරයිද? එහෙම තමයි දුවලගේ අම්මේ. අහල් නැද්ද කොළඹ ආවම සමහරක් අය වෙනස් වෙනවා කියලා. දැන් නම් කකුල් දෙකත් එක්ක රිදෙනවා තාත්තේ. අපි මෙතනින් පොඩ්ඩක් ඉඳගමු. මේ මහත්තයා පොඩ්ඩක් මෙහෙට එන්නකෝ. මේ උන්නේ එකපාරක් කිව්වා නේද? වදයන් නොවි මෙතනින් යනවාලා. තව ටිකකින් ඇමතුමත් මෙහෙට එනවා.
තමුන්ලා මෙහෙම ඉන්නවා දැක්කොත් මගේ ජොබ් එකත් ඉවරයි. අනේ අපිට එහෙම කතා කරන්න එපා. ඔයා ගිහින් කියන්නකෝ මහත්තයාගේ අයියයි අක්කයි ගමේ ඉඳන් ඇවිත් ඉන්නවා කියලා. මොන ගමක් ගැනද කියන්නේ? තමුන්ලාට වැරදිලා. යනවල අපිට වදයන් නොවි. අපිට ගේ වැරදුනාවද්ද මහත්තයා? නෑ දූලගේ අම්මේ. මෙතන තමයි තැන. මට හොඳට මතකයි. අනේ අපි ආපහු යමු තාත්තේ. මට නම් බයයි. දුව බය නැතුව ඉන්නකෝ. Excuse me madam. ඔව් සේපාල කියන්න. නෑ මැඩම් කවුදෝ ගම කට්ටියක් මහත්තයා හම්බෙන්න ඇවිත් ඉන්නවා. ගමක ෂුවර් එකට ආධාර ඉල්ලන් වෙන්නේ නැති. ඔය කීයක් හරි දීලා යවලා දාන්න. ඇමතිතුමත් අද එනවා. ඒ මිනිස්සයා මොනවා හිතයිද? යන්න බෑ කිව්වා මැඩම්. මම දැන් දෙතුන් පාරකුත් කිව්වා. ඌකත් මගෙන් අහන්න දෙයක්ද? ගහලා එලවන්න. මං ඉතුරු ටික බලා ගන්නම්. හොඳයි මැඩම්. තාත්තේ ඔයාට තුවාලද? අනේ මහත්තයා මොකද්ද මේ කරගත්තේ? අපි යමු තාත්තේ ගෙදර. එහෙම මිනිසුන්ට ගහන්න පුළුවන්ද? අපි යමු පොලිසි. මාත් නිකන් හිටියේ නෑ. මාත් ගැහුවා. අපි මොකද දැන් කරන්නේ? අපි ගෙදර යමු තාත්තේ. සේපාල මොකද මේ? අර මිනිස්සයා මට ගලකින් ගැහුවා මහත්තයා. මොනවා? මුන් තියන්න වටින්නේ නෑනේ. මට මේ මොකුත් තේරෙන්නේ නෑ. කාගෙනද ඔය කියන්නේ? කවුදෝ ආධාර ඉල්ලගෙන ඇවිත් ගේට්ටුව ළඟ වද දෙනවා කිව්ව නිසා මං කිව්වේ එලවලා දාන්න කියලා. Oh shit. ඔයත් කරන වැඩ. යමු බලන්න. අයියෝ ඔයාලා කොහොමද මල්ලි? අනේ අපිට සමා වෙන්න අයියේ. අපි මේ මුකුත් දැනන් හිටියේ නෑ. හරි හරි වෙච්ච දේ වුණා. අපි යමු නේද ඇතුළට. අවට මිනිස්සු දකි. ඔයාගේ නම මොකක්ද? මගේ නම ඔලිවියා. එතකොට ඔයා? මගේ නම ආකේෂ්. ලස්සන නමක් නේ වාට තියෙන්නේ. අපි කාටුන් බලමු. හා මල්ලි අපි බලමු. ඒක නෙවෙයි. යන දවසක් කිව්වේ නැද්ද? ඔයාට මේ මොනවා වෙලාද? කොහොමද අනේ කටක් කරලා මහන්නේ? මං අහන්නද? ඔයාට පිස්සුද? පොඩි කෙල්ල කොළඹ බලන්න ආසින්දයි නිමවට ඇවිත් තියෙන්නේ. මගේ යාළුවෝ බැරි වෙලාවක් දැනගත්තොත් මම මොකද කියන්නේ? ඔයාට ලැජ්ජයි වගේ නම් ඔයා කැමති දෙයක් කියාගන්න. ඒත් මට මගේ මුල අමතක කරන්න බෑ. ඉස්කෝලේ අනේක පව නවත්තලා අයියා කුලී වලට ගියේ මට උගන්වන්න. තාත්තගේ මරණයෙන් පස්සේ අපේ ගෙදර හැම බරම්ම දැරුවේ අපේ අයියා. අද මට මේ තැනට එන්න එයා කොච්චරනම් මහන්සි වුණාද? මට මේ දේවල් අමතක කරන්න බෑ. මට ඔයා මේ මුකුත් මීට කලින් කියලා නෑනේ. මේ විදිහට ඇරෙන්න වාට කියන්න තරම් මට අවස්ථාවක් ආවේ නෑ. ඒකයි මම නොකිව්වේ. අයියා මොකද ගමේ කරන්නේ? මං දන්න කාලේ ඉඳන් එක එක වැඩ කරා. මං හිතන්නේ තාමත් කුලී වැඩ කරනවා ඇති. ඔයාගේ කතාව ඇහුවාම මට මාවම අමතක වුණා. අපි ඒ අයට හොඳට සලකමු අනේ. මල්ලි අපි හෙට උදේම යන්න කියලා. එයි හෙට යන්නේ. අදනේ ආවේ. අපි ටික දවසක් ඉඳලා යමු. ඒකනේ අනේ. ආවා විතරයිනේ. මොකද්ද දූගේ නම? මගේ නම ඔලිවියා. දුව කැමතිද කොළඹ ලස්සන තැන් බලන්න? ඔව් කැමති. ඒත් හෙට අපි ගියේ නැත්තම් තාත්තට පොලිස් සල්ලි දෙන්න බැරි වෙයි. මොකක්ද මේ දරුවා කියන්නේ? මල්ලි බලන්න එන්න හිතුණා සල්ලි ප්‍රශ්න නිසා දිගටම මග ඇරුණා. දුවගේ හිත රිද්දන්න බැරි නිසා තමයි අයියා පොලියට සල්ලි වගේක් අරන් මේ ගමන ආවේ. කෙල්ල ඕක තමයි ඔය කියනව ඇත්තේ. ඒ කතාව වලින් වැඩක් නෑ දැන්. අපි හෙට කොළඹ වටේ ඇවිදලා අනිද්දා ඔයාලා එක්කම ගමේ යන්න එනවා. දුව මොකද කියන්නේ? මම කැමති. ඔයාලත් අපේ ගමේ එනවා කියන්නේ කොච්චර දෙයක්ද? තාත්තේ
එතකොට මේකද මොහොත? ඔව් දුවේ. ඒ මේක තමයි. මොහොත හරිම ලස්සනයි නේද තාත්තේ? දුව මොකද කියන්නේ? එයා ඔය මුහුදක් දැක්කමයි ආස හිතිලා. අපි යන ගමන් මොන හරි කාලා සත්තුවත්ත බලන්න යමු. මොකද කියන්නේ? එහෙම හොඳයි නේද? මට සමා වෙන්න අයියේ. ඔයාලා මෙහෙට ආවට මට බැරි වුණා ඔයාලා ඇවිත් බලලවත් යන්න. ඒ ගැන දුක් වෙන්න එපා මල්ලි. මට එහෙම දෙයක් හිතුනේවත් නැහැ. බඩු ටික වහනෙට දැම්මද? ඔව් මැඩම්. ඔක්කොම දැම්මා. එහෙනම් අපි යමු නේද? ළමයි ඉක්මන් කරන්න. ගොඩක් දුර යන්නත් තියෙනවා. අපි එහෙනම් යමු නේද අයියේ? හරි එහෙනම් අපි යමු මල්ලි. බලන්නකෝ අනේ පුදුම ලස්සනන්නේ තියෙන්නේ. එහෙම තමයි අපේ ගම. යමුකෝ. තව ලස්සන තැන් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ අතරේ පුංචි ඔලිවියා කොළඹින් පැමිණි හැමෝටම ගමේ ලස්සන තැන් පෙන්නන්න ගත්තා. එහෙනම් අයියේ අපි යන්න කියලා. ඊට කලින් මට තියෙන වාට දෙයක් දීලා යන්න. ඒ මොනවද මල්ලි? මං දන්න කායිදන් අයියා අපි වෙනුවෙන් ගොඩක් දුක් විඳා. ඒ නිසා මට හිතුණා මට පුළුවන් මේ වෙලාවෙවත් අයියට උදව්වක් කරලා යන්න. මොන උදව්ද මල්ලි? ඔයාලා සතුටින් ඉන්න තරම් සතුටක් මට තවත් නැහැ. මේ ගමේ ගොඩක් දුර යනකම් කඩයක් නැහැ. අයියට මතකනේ අපි පොඩි කාලේ කොච්චරනම් පයින් ගිහින් ඇද්ද? ඒ නිසා මම හිතුවා අයියට කඩයක් දාන්න උදව් කරන්න. මෙතන ලක්ෂ 10ක් තියෙනවා. අයියා වැඩේ පටන් ගන්න. මම ලබ සතියේ ඇවිත් අඩුපාඩු බලලා උදව් කරන්නම්. අනේ උඹට බුදු බව අත් වෙනවා මල්ලි මේ කරපු උදව්වට. මේ මොන උදව්ද අයියේ? ජීවිතේන් භාගයක්ම අපිව ලස්සන කරන්න ජීවිතය කැප කරපු එයාට අපි හැමදාම ණයයි. දුවගේ ඉගෙනීමටත් අපි උදව් කරන්නම්කෝ. තාත්තේ ඉස්කෝලේ නිමාඩු හින්දා මං ටික දවසක් ඉන්න. හිටියට කමක් නැහැ. නැන්දලාට කරදර කරනවා එහෙම නෙමේ හොඳද? හොඳමයි තාත්තේ. එහෙනම් අයියේ අපි යනවා. මම ලබ සතියේ එන්නම්කෝ. හරි මල්ලි එහෙනම් පරිස්සමෙන්. බයි අම්මේ. බායි පුතේ. ඉතින් මේ විදියට හිතුවේවත් නැති ලස්සන නිවාඩුවක් ඔලිවියාට විතරක් නෙමෙයි පුංචි ආකේෂ් පුතාට පවා ලැබුණා.